යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොස්කව් නගරාධිපති පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් ඩ්‍රෝන යාන 19ක් විනාශ කිරීමට සමත් වූ බවත්ය. ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතන පියවරගෙන තිබුණි. රුසියාව පවසා ඇත්තේ අකණ්ඩ දෙවන රාත්‍රියේදීත් යුක්‍රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවය. ඒ අනුව ආරක්ෂාව සහතික කිරීම සඳහා මොස්කව්හි ප්‍රධාන ගුවන් තොටුපළ 4ම තාවකාලිකව වසා දැමූ අතර මේ වන විට ඒවා යළි විවෘත කර තිබෙනවා. නගරයට ළඟාවීමට පෙර යුක්‍රේන ඩ්‍රෝන යාන 19ක් බිම හෙළූ බවද මොස්කව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.